දේවස්ථාන පළාත පාර ගරු ස්ටැන්ලි ප්‍රේමකුමාර පියතුමන් ඒ වගේම ගැලවීමේ හමුදා දේවස්ථානයේ පාර ගරු මේජර්තුමන් ඒ වගේම අපේ ආරාධනය තිබුණා පළාතේ ග්‍රාම නිලධාරීතුමියට ඒ වගේම සමෘද්ධි නියාමක මහතාටත් අපි ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවට සම්බන්ධ වන ලෙස ආරාධනා කරා. එමෙන්ම දේවස්ථාන කාරක සභාව වෙනුවෙන් වසන්ත ප්‍රේමසිරි මහතා සහ සුමිත් ජයරත්න මහතාවත් මේ අවස්ථාවේදී ඉතාමත් ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවට පිළිගන්නවා. එමෙන්ම මව් සමිතියේ නියෝජනය කරමින් එහි නිලධාරීන් වෙනුවෙන් මේ ස්ථානයට ආරාධනා ලැබ පැමිණි නිල්මිනී වික්‍රමගේ මහත්මියත් එමෙන්ම වම්බුගංගොඩ මරණාධාර සමිතිය නියෝජනය කරමින් මේ අවස්ථාවට සම්බන්ධ වන රංජන් ජයසිංහ මහතාවත් ගෞරවයෙන් යුක්තව මේ ස්ථානයට පිළිගනු ලබනවා. එමෙන්ම බෞද්ධ කාන්තා සමිතියේ වෙනුවෙන් මේ අවස්ථාවට සම්බන්ධ වුණු කුසුම් එදිරිසිංහ නැතිනියනි ඔබතුමියවත් ඉතාමත් ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. ඒ වගේම අප ගම්මානේ පිදුම් ලැබිය යුතු ගුරුවරුන් වන පద్මා ස්වර්ණසිරි මහත්මිය, ඒ වගේම ශ්‍රියාලතා රත්නායක මහත්මිය, ඒ වගේම ප්‍රසන්තිකා මහත්මියත් ඉතාමත් ගෞරවයෙන් යුක්තව අද දවසේ අපේ විවිධ ප්‍රසංගය වෙනුවෙන් මම පිළිගන්නවා. මේ පුංචි නංගිලා මල්ලිලා අවුරුද්දක් දෙකක් වගේ කාලයක් තිස්සේ මේ විනාඩිය එනකල් බලාගෙන ඉන්න ඇති. ඉතින් හැම දෙයකටම කලින් මේ වේදිකාව ආලෝකමත් කරන එකයි අපේ මේ සූදානම. මේ අවස්ථාවේ මම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා පොල්තිල් පහන දැල්වීමේ කටයුත්තට දේවස්ථාන පළාත පාර ගරු ස්ටැන්ලි ප්‍රේමකුමාර පියතුමන්ට, ඒ වගේම ගැලවීමේ හමුදා දේවස්ථානයේ පාර ගරු මේජර්තුමන්ට, එමෙන්ම පළාත පාර ග්‍රාම සේවකතුමියට, ඒ වගේම සමෘද්ධි නියාමක මහතාටත්, දේවස්ථාන කාරක සභාව වෙනුවෙන් වසන්ත ප්‍රේමසිරි මහතා, සුමිත් ජයරත්න මහතාටත් ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. එමෙන්ම මව් සමිතිය නියෝජනය කරමින් පැමිණි නිල්මිනී වික්‍රමගේ මහත්මියටත්, මරණාධාර සමිතිය නියෝජනය කරමින් පැමිණි රංජන් ජයසිංහ මහතාටත් ගෞරවයෙන් ආරාධනා කරනවා. එමෙන්ම බෞද්ධ කාන්තා සමිතියේ නියෝජනය කරමින් පැමිණි කුසුම් ඉදිරිසිංහ මහත්මියටත්, එමෙන්ම පළාතේ ගුරුතුමියන් වන පද්මා ස්වරසිරි මහත්මිය, ශ්‍රියාලතා රත්නායක මහත්මිය, ප්‍රසන්තිකා මහත්මියටත් ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. එමෙන්ම අප පෙර පාසලේ දෙමව්පියන් වෙනුවෙන් අමිල සම්පත් බණ්ඩාර මහතාටත්, රුෂාන්ති මහත්මියටත් ආරාධනා කරනවා. එමෙන්ම දරුවන් වෙනුවෙන් රොමිරු අස්නොල දරුවාටත්, විනුකි අනයිෂා දියණියටත් මම මේ අවස්ථාවේ මෙම කටයුත්තට සම්බන්ධ වන ලෙස ආරාධනා කරනවා. මිතන්වල ශුද්ධ අන්දු දේවස්ථාන පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය ආරම්භ කරමින් මේ පහන් සිළු ආලෝකයෙන් ආලෝකමත් වන්නාසේම අද දවසේ මේ පුංචි පැටවුන්ගේ දක්ෂතා වලින් මේ දේවස්ථාන භූමිය සහ මේ වේදිකාව සියලු දේ සිසාරාගේ ආලෝකයේ බිඳ යන වෙතයි අපි ප්‍රාර්ථනා කරමු.
සූදානම්. ඉතින් ගරු ඉස්ටර්ලි බලාත්කාර ගරු ඉස්ටර්ලි ප්‍රේමකුමාර පියතුමනි මේ වේදිකාවට එන්න යාඥාවක් තිබෙනවා. පියාණන්ගේද පුත්‍රයන්ගේද සුදාත්මයන්ගේද නාමයෙන් ආමෙන්. දයාවන්ත දෙවි පියාණන් වහන්සේ මේ උදෑසන ගැන අපි වහන්සේට ස්තුතිවන්ත වන්නෙමු. අද දවසේ මේ චූටි දුවා දරුවන්ගේ ඒ දක්ෂතාවයන් හැකියාවන් අපේ දිනටින් දකින්න සෑම මොහොතක් තුළම ඔබ වහන්සේ අපට දුන්නා වූ ඒ දරුවන් තුළින් දුන්නා වූ ආශිර්වාදය ගැන ස්තුතිවන්ත සිටින් ඒ සියල්ල දකින්නට නරඹන්නට අපට ස්වාමීනි කරුණාව දුන මැනව. අද මේ වේදිකාව තුළ තමන්ගේ ඒ හැකියාවන් ඉදිරිපත් කරන තමන්ගේ ඒ දක්ෂතාවයන් ඉදිරිපත් කරන සෑම චූටි දුවා දරුවෙක්ම ඔබ වහන්සේගේ දෑත් වලට බාර කරන ඔවුන්ට ස්වාමීනි මේ වේදිකාව අලුත් තැනක් වුවත් ඔබ වහන්සේ තුල ස්වාමීනි ඔවුන්ට ශක්තිය මඟ පෙන්වීම කරුණාව දෙමින් ඒ නැටුම් ඉදිරිපත් කරන්නට ගැයුම් ඉදිරිපත් කරන්නට සෑම කෙනෙකුටම ආශිර්වාද කරනවා. මෙකීදී අපේ ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලා සිටිනවා. ආමෙන්. මේ පුංචි දරුවන් සෝදානමින් සිටිනවා ඔබ සියලුම දෙනා පිළිගන්නට. එසේනම් වේදිකාව පාර කරමු පිළිගැනීමේ ගීතයකින් ඔබ රස ගන්නවමින් පිළිගැනීමට අපේ ආදරණීය දරුවන්ට. ඉතින් අපි දැන් මේ පුංචි වේදිකාව බාර කරමු අපේ දරුවන්ට පූජා නර්තනයකින් ඔබ සැම පිළිගැනීමට.
තිබෙන තුරා ඔබ නමදින්නම් මා පවතින තුරා ඔබව සොයන්නම් මා සිතේ ආශාව ඔබ දැක ගන්නයි දෙවිදේ මගේ දෙවිදේ මා දිවි තිබෙන තුරා ඔබ නමදින්නම් මා පවතින තුරා ඔබව සොයන්නම් මා සිතේ ආශාව ඔබ දැක ගන්නයි දෙවිනේ මගේ දෙවිනේ මගේ මුව කියයි ඔබ සමීදුන් කියා මගේ දැස් යොමයි ඔබ දෙස බලන්නතා මගේ හදවත නැගී ඔබ ප්‍රේමයයි කියා දෙවිනේ මගේ දෙවිනේ ඔබේ පාසොයා මා දිව එන්නෙමි මගේ දෙව් නිසා ඔබව නමදින්නෙමි ඔබ ළඟ නිසා මා සැනසෙන්නෙමි දෙවිදේ මගේ දෙවිදේ මා දිවි තිබෙන තුරා ඔබ නමදින්නම් මා පවතින තුරා ඔබව සොයන්නම් මා සිතේ ආශාව ඔබ දැක ගන්නයි දෙවිනේ මගේ දෙවිනේ 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 මම මුලින්ම ආරාධනා කරනවා අපේ පුංචි පැටවු අපේ චූටි කොල්ලෝ ටික සූදානම් වෙලා ඉන්නවා ආදරණීය අපේ තාත්තේ ලස්සන ගීතයකට නර්තනයක් ඉදිරිපත් කරන්නට. හොඳයි එහෙනම් වේදිකාව පාර කරමු ඒ පුංචි පැටවුන්ට.
කියයි මං අතොස්සන්න බලන්න රතු හැට්ටකාරී ගැන දන්න කෙනෙක් හොඳ වෙලාවට කවුරුත් දන්නේ නැහැ. එහෙම කියන්නේ එක්කෙනෙක් විතරක් දන්නවා. කියන්න පුළුවන්ද රතු හැට්ටකාරී ගැන චුට්ටක්? එන්න බලන්න. රතු හැට්ටකාරී කතන්දරේ චුට්ටක් කියන්න පුළුවන්ද? හරි. එහෙනම් අපි කතන්දරේ බලමු නේද? එසේනම් මේ අපේ සූදානම රතු හැට්ටකාරී නාට්‍ය ඉදිරිපත් කිරීමටයි.
හොඳයි මගේ ගෞරවනීය ආරාධනය අද දවසේ අපේ ආරාධනෙට නැමෙනි ප්‍රසන්තිකා ගුරුතුමියනි ඔබටයි මේ දරුවන්ට වෙනුවෙන් පුංචි ඕවදනක් ලබා දෙන ලෙස මේ වේදිකාවට ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. අද ඇත්තටම මේ දරුවාගේ ජීවිතයේ වැදගත්ම දවසක් කියලා මම හිතනවා. මොකද පුංචි දොළ පුතාලගේ ඉස්සෙල්ලම පියවර තමයි මේ වේදිකාවේ මම හිතන්නේ අද දවසේ මේගොල්ලන් මේ ඉදිරිපත් කළේ. ඉතින් මේ පුංචි දරුවෝ හරියට මල් වගේ. ඒ වගේම මේ පුංචි දරුවන්ගේ ජීවිත ඔපමට්ටම් කරලා ගත්තොත් ඒ පුංචි මැණික්කයට අපිට පුළුවන් අනාගතයේදී අපේ රටට ඒ වගේම අපේ ගමට ලොකු සේවයක් සඳහා යොදවා ගන්නට. අපි හැමෝම දන්නවා මැණික්කටයක් වුණත් පොළවේ තිබුණොත් ඒකේ කිසිම අගයක් නැහැ. නමුත් මැණික්කටය අපි අතට අරගෙන ඔපමට්ටම් කළොත් තමයි ඒකේ අගය ඉතාම වැඩි වෙන්නේ. ඉතින් අද දවසේ අපි හැමෝම දැක්කා මේ පුංචි දරුවෝ මේ වේදිකාවට ඇවිල්ලා ඒගොල්ලන්ගේ දස්කම් ඉදිරිපත් කරපු අපූර්ව. මේ ලදරු පාසලේ තමයි මමත් ඉගෙන ගත්තේ. මේ වේදිකාවෙම තමයි අපි මේ විදිහටම දස්කම් ඉදිරිපත් කළේ. ඉතින් මටත් හරි සතුටුයි වචන කීපයක් ඔයගොල්ලෝ වෙනුවෙන් කියන්නට ලැබීම ගැන. ඕගොල්ලෝ අහලා තියෙනනේ පුතේ ආදිවාසීන් කියලා කොටසක්. ඕ කියලාවත් කියන්නේ නැහැ. අත උස්සන්න බලන්න ආදිවාසීන් කියලා කට්ටිය දන්න කට්ටිය ඔය. හොඳ වෙලාවට එක්කෙනෙක්වත් දන්නේ නැහැ ඒකත්. හරි. බලමුකෝ එහෙනම් අපි. එහෙනම් අපේ නංගිලා මල්ලිලාට මා ආරාධනා කර සිටිනවා වැඩි ජනතාව නාට්‍යමය ඉදිරිපත් කිරීමට. මල්වියනෙන් බැඳි මහ බෑදෙවුම් අකුරු කොරාන්නට නුවරට ගියේ මං නුවර පිරිලා එරමිනි කටුවැල් ආයෙත් බෑතට එනවා මං මල්වියනෙන් බැඳි මහ බෑදෙවුම් අකුරු කොරාන්නට නුවරට ගියේ මං නුවර පිරිලා එරමිනි කටුවැල් ආයෙත් බෑතට එනවා මං තෙන්ත දිනං තදිනං 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 තදිනහනේ තෙන්ත දිනං තදිනං 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 තදිනහනේ ගොතලා තාලෙට කීවේ මල් පැණි මොරන කාලෙට බැත්තේ ගීපද ගොතලා තාලෙට කීවේ සොරබොර වැව ළඟ කොමලිගේ කොමල නුවර කොහෙවා තිබුණා මල් දියනෙන් බැඳි මහ බෑතෙවුම් අකුරු කොරාන්නට නුවරට ගියේ මං නුවර පිරිලා එරමිනි කටුවැල් ආයෙත් බෑතට එනවා මං තෙන්ත දිනං තදිනං 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 තදිනහනේ තෙන්ත දිනං තදිනං 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 තදිනහනේ
කතා කර හිටියානම් මහතුන් වෙනවට වැඩිය හොඳයි මට පැත්තේ බතා කර හිටියානම් මල්පට ඇරුනම කුරුළු මිටෙන් ඇර ආයෙත් පැත්තට එනවා මල් බියනෙන් බැඳි මහ බෑතෙවුන් අකුරු කොරන්නට නුවරට ගියේ මං නුවර පිරිලා එරමිනි කටුවැල් ආයෙත් බෑතට එනවා මල් බියනෙන් බැඳි මහ බෑතෙවුන් අකුරු කොරන්නට නුවරට ගියේ මං නුවර පිරිලා එරමිනි කටුවැල් ආයෙත් බෑතට එනවා තෙදිනං 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 තෙදිනහනේ 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 තෙදිනං 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 Goodbye, everybody. We had a good day. Goodbye, everybody. It's time to say goodbye to my teacher. Goodbye to my friends. Goodbye, everybody, till I see you again. Wave your hands left, wave your hands right. Turn around once and clap your hands twice. Step to the left. Step to the right, jump to the middle and jump out wide. Goodbye, everybody. We had a good day. Goodbye, everybody. It's time to say goodbye to my teacher. Goodbye to my friends. Goodbye, everybody, till I see you again. Wave your hands left, wave your hands right. Turn around once and clap your hands twice. Step to the left, step to the right. Jump to the middle and jump out wide. Goodbye, everybody. We had a good day. Goodbye, everybody. It's time to say goodbye to my teacher. Goodbye to my friends. Goodbye, everybody, till I see you again. Goodbye, everybody, till I see you again. ඉතින් මේ වෙලාවේ මම සූදානම් වෙලා ඉන්නේ මේ පෙර පාසලෙන් බැහැලා ගියපු දරුවෝ දෙන්නෙකුට මේ වේදිකාවට නැවතත් ආරාධනා කරන්න. බලමු ඒගොල්ලෝගේ හැකියාවල් නර්තනයක් ඉදිරිපත් කිරීමට මම ආරාධනා කරනවා වේදිකාවට ශේරා දියණියට සහ නතාලි දියණියට.
ඊළඟට සූදානම් මේ සිටින්නේ කාවඩි නර්තනයක් ඉදිරිපත් කිරීමටයි. මම ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා අප දේවස්ථාන පළාත භාර ගෞරවනීය ස්ටැන්ලි ප්‍රේමකුමාර පියතුමන්ට ඔබ වහන්සේගේ වටිනා අවධාන කීපයක් අප හමුවේ ඉදිරිපත් කිරීමට. ප්‍රදේශවාසී අම්මේ තාත්තේ ඔබේ දරුවන් මේ ගමේ දරුවන් කී දෙනෙක් නගරේ පෙර පාසල් වලට යනවාද මම දන්නේ නැහැ. නගරේ පෙර පාසලේ ළමයි 40ක් 50ක් 60ක් එක්ක ඒ දරුවාට අවශ්‍ය කරන නාට්‍යාංගණයට එහෙම නැත්නම් රංගනයට යන්න බැරුව ගෙදර නතර වෙලා ඒ දිහා ආශාවෙන් බලාගෙන ඉන්න දරුවෝ කොච්චරක් ඉන්නවද මම දන්නේ නැහැ. හැබැයි සුදන්තු දේවස්ථාන පවුලේ මේ පෙර පාසල් අම්මා මේ ළමයි 9 දෙනා 10 දෙනා මං කියලා තියෙන 15ට එහා යන්න එපා කියලා 15ට එහා කියෙන්නේ නැහැ. හරි ආවෙත් නැහැ ඇප්ලිකේෂන්. හැබැයි මේ අම්මා මේ 15 දෙනා එහෙම නැත්නම් 10 දෙනා 9 දෙනා ඇහැ වගේ බලා ගන්නවා කියන්නේ එකින් එකාට වෙන වෙනම අවධානය දෙමින් ඔවුන් මේ නර්තන මේ කුසලතා සම්පූර්ණ කරන්න වෙහෙසෙනවා. මේ කුසලතාවයන් වර්ධනය කරගන්න. දැන් අපේ පෙර පාසලේ අකුරු ගන්නන ළමයි නෑ. හරි පාසල් යන අවධියට කිට්ටු වෙන ළමයිට තමයි ඔය බෝල හරි මොනවා හරි කරන්න දෙන්නේ. අපේ ගොඩක් තියෙන්නේ කුසලතා සංවර්ධනය. කුසලතාවයන් වර්ධනය කරලා මේ අම්මා මේ කට්ටිය රැක ගන්නවා. ඉතින් ඒ ගැරන්ටි එක තියෙනවා පිට ටවුමකට ගිහිල්ලා අවධානය අඩුවෙන් දරුවට යොමු වෙනවට වඩා
මේ සුදාන්ත්‍රු දේවස්ථාන පවුල තුල ගොඩනැගෙන ඒ පෙර පාසල් මාතාව තුල මං කියනවා ඔබෙන් ඉල්ලනවා ඔබේ දරුවන් එවන්න එතෙන්ට එවන්න. එහෙම එන්න සහ එවන්න අවශ්‍ය අර මූලික දේවල් ඒ කියන්නේ හාර ප්‍රධාන වශයෙන් අපි ලයිට් අරන් දෙන්න ලයිට් ගන්නව කොහොම හරි ඒ දේවල් ලෑස්ති කරගන්න කරුණාකර පුළුවන් නම් මේ ගමේ ප්‍රජාව උදව් කරන්න. මේ හිමින් අඩු වෙමින් පවතින්නේ ඔබේ ගමට තිබෙන ලොකුම සම්පතක්. මේ පාසල් මාතාවගෙන් ගොඩනැගිලා ගියපු ළමයි අද ඉන්න තැන් දිහා බලන්න, ඒ තැන් වලින් ගොඩ නැගුණු ළමයිගේ තත්ත්වය දිහා බලන්න, සංසන්දනය කරන්න. මොකද අපේ දෙමව්පියෝ සංසන්දනය කරන්න හරි කැමති. සංසන්දනය කරලා බලලා ඔබම තීරණය කරන්න මේ පෙර පාසල තව ඉස්සරහට අරගෙන යනවද කියලා. අපේ රටේ වීරෝදාර රණවිරුවන් සිහි ගන්නමින් නර්තනයක් ඉදිරිපත් කිරීමටයි මේ දරුවන් වේදිකාව පිටුපස සැදී පැහැදී සිටින්නේ. එසේනම් අවස්ථාව ලබා දෙමු අපේ දරුවන්ට. රකින්න ජීවිත රකින්න අභිමානවත් මුර දේවතා යෝධ බලවෙර ඉරිය ලැබගෙන මව්බිමට මගේ වාසනා විපුල දිරියෙන් දිදුල දිරියෙන් දිනේවා මුර දේවතා ආයුරක්කන්තු ආවඩා ආයුරක්කන්තු ආවඩා. සහවනු යස ඉසුරු ළඟ අතනපා ඔබ රකින්න රට මාතෘ භූමිය අගී ස්වර්ගයටත් වඩා චිරංජීවතු ආයුරක්කන්තු ආවඩා. සිව්දිගින් වට කළ සමුදුරේ කොස පරදවා ඔබ නගන ජය ගොසින් පව්බිම සිනාසෙන්නී රැදිවා චිරංජීවතු ආයුරක්කන්තු ආවඩා. රට රකින්න ජීවිත රකින්න අභිමානවත් මුර දේවතා යෝධ බලවෙර ඉරිය ලැබගෙන මව්බිමට මගේ වාසනා විපුල විරියෙන් දිදුල දිරියෙන් දිනේවා මුර දේවතා ආයුරක්කන්තු ආවඩා ආයුරක්කන්තු ආවඩා ආයුරක්කන්තු ආවඩා ආයුරක්කන්තු ආවඩා. පාසල් සමයේ මගේ ආදරණීය ගුරුතුමියක් වන කුසුම් ඉදිරිසිංහ ගුරු මෑණියනි ඔබතුමීටයි මේ ගෞරවනීය ආරාධනය අද දවසේ මේ දරුවන් වෙනුවෙන් ඔබේ වටිනා අදහස් මේ වේදිකාව මත ඉදිරිපත් කිරීමට. ඇත්තටම
මම මේ උත්සවය හොඳට වින්දා. ඒ කියන්නේ මට බලාගෙන ඉන්නකොට හිතුණා මේක ආශ්චර්යයක්ද කියලා. ඒ තරමටම හරි අපූර්වට මේ ළමයි ටික පුහුණු කරලා පෙළ ගස්සලා තියෙනවා අපේ ගුරුතුමිය. ඒ වගේම ඉතාම දක්ෂ ගුරුතුමියක් කියලා තමයි මට අවබෝධ වුණේ. ළමයි 50-60 ඉන්න තැන්වල බොහෝම තරගකාරී විදියට තමයි ළමයෙකුට අවස්ථාව ලැබෙන්නේ. නමුත් මේ 10ක් ගත්තොත් 10කුත් නෑ මං හිතන්නේ 9ක් විතර හැම දරුවෙකුටම අවස්ථාව ලැබෙනවා. ඒ වගේම දරුවෝ ඉතා දක්ෂයි. මොකද මේ හැම නිර්මාණයක්ම සිහිය තබා ගන්න ඕන. කොහොමද මේක කරන්නේ? ඒ නියමිත නාදමාලාවට කොහොමද මේවා පෙළගස්සගන්නේ? ඒක අපේ විෂයත් එක්ක කියනවා නම් කොරියෝග්‍රැෆි. කොරියෝග්‍රැෆි කියලා කියන්නේ රංග රට. මොහොතින් මොහොත එක තැන හිටගෙන ඉන්නේ කිසිම ළමයෙක් මොහොතින් මොහොත එක වෙනස් කරනවා. එන නාදයට අනුව, රිද්මයට අනුව. ඒක තමයි මේ නර්තනයක තියෙන වැදගත් දේ. ඒක තමයි නර්තනයේ අලංකාර වෙන්නේ. ඉතින් මේ ගුරුතුමී අතිම දක්ෂයි අත්තටම තනියෙන් මම හිතන්නේ දෙමව්පියෝ මේවට උර දෙන්නේ නැති. ඉතින් මේ කෙටි කාලයක මේ පොඩි දරුවෝ කීප දෙනා බොහොම අපූර්වට පෙළගස්සලා තියෙන බව තමයි මම නම් දුටුවේ. ඒ දරු පොකුරක් වගේ. හරි නතාලි නංගි. එහෙනම් මේ ලස්සන ගීතයක ඉදිරිපත් කරන ලෙස පුංචි නංගිලා මල්ලිලාට ආදරයෙන් ඇරයුම් කර සිටිනවා. හඳ මාමා වටේ ඉන්න තරු පොකුරක් වගේ එක ඉත්තක එකට පිපුණු මල් පොකුරක් අපි රේලින් පිපිදී සිසිලින් ලැහැවී පරවි නොයන මල් කැකුළු අපි ඒ අතට මේ කතට පැන පැන යන අපේ හීන ඒ අතට මේ අතට පැන පැන යන අපේ හීන දැතින් අල්ලාගමු අතහැරෙන්න දෙන්නේ කොහොම දැතින් අල්ලාගමු අතහැරෙන්න දෙන්නේ කොහොම ඉමක්කුණක් නැතිව 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 ඔබත් මමත් දුටුව 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 එළියගෙන හෙට දවස අපි සුවඳ කරන මල් කැකුළු අපි ඒ අතට මේ අතට පැන පැන යන අපේ හීන ඒ අතට මේ අතට පැන පැන යන අපේ හීන දැතින් අල්ලාගමු අතහැරෙන්න දෙන්නේ කොහොම දැතින් අල්ලාගමු අතහැරෙන්න දෙන්නේ කොහොම මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්නද? චූටි ප්‍රශ්නයක්. මෙතන සිට ඔයාලව හදා වඩාගත්තේ කවුරුද? කවුරුද කියලා ඇහුවොත් දෙමව්පියන් තමයි. එහෙනම් නංගිය මන්නේ ඔයාලව හදා වඩාගත්ත නැන්නා කෙනෙක් වන අපේක්ෂා හේරත් නැන්දාටයි මම ආදරයෙන් ඇරයුම් කර සිටින්නේ. ඇත්තටම මේ මොහොතේදී මට මගේ මතකය මීට අවුරුද්දකට ආසන්න කාලයකට දිව යනවා. මොකද ඊ අවුරුද්දේ මේ වගේ දිනයක මමත් ඔබ වගේම ඔය මේ අවස්ථාවට සම්බන්ධ වුණා මගේ කුඩා දියණියත් සමග.
ඒ අවුරුද්දේ විවිධ ප්‍රසංගේ නරඹන්න. ඇත්තටම මේ වෙනකොට මම මගේ දියණියත් මෙම පාසලට පෙර පාසලට ආයෝජන කරලා තිබුණේ. ඇත්තටම මෙතන මේ විවිධ ප්‍රසංගය දැක්කහම මට ඇත්තටම මම ගත්ත තීරණය ගැන ඉතාමත් සතුටු හිතුණා. මොකද ඇත්තටම එදා වගේම අද විවිධ ප්‍රසංගය තුලත් මම දැක්කා ඇත්තටම අපේ දරුවෝ ඉතාමත් ලස්සනට ඉතාමත් අලංකාර විදිහට මේ එයාලගේ ඉදිරිපත් කිරීම කරනවා. මේ ඔබ දැක්කේ මෙතන විනාඩි 5ක විනාඩි කිහිපයක රංගනයක් නාට්‍යයක් වෙන්න පුළුවන්. නමුත් ඒ රංගනය නාට්‍ය ඉතාම නිවැරදි ආකාරයට දර්ශනීය ආකාරයට කරන්නට ඇත්තටම ඔවුන්ට මනා සංයමයක් සහ මනා පුහුණුවක් තියෙනවා. ඇත්තට මේ මනා සංයමයේ පුහුණුව ඇති කරන්න අපේ සමන්ති ගුරුතුමිය ඇත්තටම ගොඩක් මහන්සි වෙලා කටයුතු කරා. සමහර වෙලාවට දරුවා අරගෙන යන්න පෙර පාසලට එනකොට මම දකිනවා එක්මිය කොච්චර මහන්සි වෙලා මේ වැඩ කටයුතු කරනවාද කියලා. ඕන් දැන් අපේ පුංචි දරුවෝ ටික සූදානම් වෙලා ඉන්නා පුතේ නත්තල ගැන ලස්සන නාට්‍යයක් ඉදිරිපත් කරන්න. සුරගීයයි පිළිඳු හඬයි ඈත ඇසෙන්නේ සුලං රෝදයි මල් සුවඳයි එදෙසින් එන්නේ සුසිත්තානන් අට සාමය ලැබී දිනේවා ලොව සවුසත අට සාමය ලැබී දිනේවා මිසී දේව දූතයෝ සිරි ගීත ගෙයුවා පිළිඳු දිවිඳු දිලිඳු පෙළි නොව බිහියුවා ගොපලුන් සුසිරයගෙන තාලයට පිඹිනවා බැටලුන් කර පින්නාගෙන ඒ දෙස එනවා සුරදුතු කැලතියූ පිළිඳු කුහිද අසනවා බිලිඳුන් දුටු සෙනින් වෙටි වෙඳ අයදිනවා දරු නැලවිල්ලයි දැන් ඒ දෙසින් ඇසෙන්නේ බිලිඳා මව් උකුල
ඉවත වී සැපට නිදන් වේ පියාතට බරදී පිටු පසින් සිටින්නේ මිතෙනය ලොව රජවන දිව් බිලිඳු උපන්නේ මෙතැනය ලොව රජවන දෙව් බිලිඳු උපන්නේ මිතෙනය ලොව රජවන දෙව් බිලිඳු උපන්නේ මෙතැනය ලොව රජවන දෙව් බිලිඳු අපි එහෙනම් නත්තල් සීයට පාර හොයාගෙන එන්න ලේසි වෙන්න ලස්සන සින්දුවක් අහමුද? ඔන්න නත්තල් සීයා ගැන සින්දුවක් දාන්නයි ශමල් අයියා සූදානම. පුතේ කෑ ගහලා කියන්නකො නත්තල් සීයට එන්න කියලා. කවුරුත් එන්න කියන්නේ නැද්ද නත්තල් සීයට? ඈ? අපි එහෙනම් සින්දුව අහමුකෝ. එතකොට නත්තල් සීයා ඇයිද බලමු. බබාලට නංගීට මල්ලිට දෙන්න තමයි ගෙන ආවෙමා පුංචි බබාලට නංගීට මල්ලිට දෙන්න තමයි ගෙන ආවෙමා බොනික්කෝ ලස්සනයි වඳුරා කරනම් ගසයි නත්තල ප්‍රීති සරුයි උළුන් වගේ සුදු රැවුල දිගයි ලස්සන ඇඳුම හැඩයි කදිමයි රබන් ගසයි කෙන්ජිද සොලවයි මේන්නේ නත්තල් සීයයි නත්තල් ගහේ මා එල්ලා තියන්නම් හොරාලා දෙන්නම් ඕන දේ නත්තල් ගහේ මා එල්ලා තියන්නම් හොරාලා දෙන්නම් ඕන දේ මට ඕනේ කාර් එකයි බොනික්කා මට හොඳයි සෙල්ලම් බඩු ලස්සනයි බැගීනක් කියනවලු පුංචි පැටවුන්ට බැග් කියලා නේද? එහෙනම් අපි ටීචර්ට කියමු අපේ පුංචි පැටවු ටික ලස්සනට බේරියට වාඩි කරන්න කියලා.
එහෙමනම් අපි අපේ ටීචර්ට ආරාධනා කරමු නේද? මේ උත්සවයට සම්බන්ධ වෙච්ච උදව් කරපු හැමෝටම ස්තුති කරන්න කියලා. කාර් පළාත් භාර පියතුමාගෙන් සහ පැමිණ ගියා මේජතුමාගෙන් ඒ වගේම අපේ ආරාධනය පිළිගෙන පැමිණි අපේ ආරාධිත සියලුම දෙනාගෙන් අවසරයි. ඒ වගේම පුංචි දරුවන්ගේ නැටුම් බලන්න පැමිණි ඔබ සියලු දෙනාගෙන් අවසරයි. ආදරණීය දෙමව්පියන් සහ දරුවන්ගෙන් අවසරයි. ඇත්තටම අද දවසේ පුංචි දරුවෝ හිටියා 4 දෙනෙක්. ඉතින් හරි බයෙන් හිටියේ මොකද ඒගොල්ලෝ චුට්ටක් එහෙම වුණා. එක්කෙනෙක් නම් ආවෙම නැහැ කොහොමවත්. අනික් අය නම් කොහොමවත් ඉදිරිපත් වුණා. ඉතින් ඇත්තටම මේ ඒගොල්ලෝ ඉස්සරවම ස්ටේජ් එකට ඇවිල්ලා මේ ඔබ ඔය සෑම දෙනා ඉදිරියේ තමගේ දක්ෂකම් පෙන්වුවේ. ඉතින් හරි බයෙන් ඉන්නේ ඇති. ඔයගොල්ලෝ දුන්න අත්පොලසන්නාදෙන් ඒගොල්ලන්ට ලැබිච්ච ධෛර්යය මම හිතන ජීවිත කාලය පුරාම තියෙයි කියලා. ඒ අත්දැකීම වගේම ඒගොල්ලන්ට ඒක ලොකු හයියක්. ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනා දුන්නා වූ අත්පොලසන්නාදය ඒ වගේම ඉවසීමෙන් ඒ දේවල් දරුවන්ට කරගන්න දුන්නා වූ සහයෝගයට පළමු කොටම ස්තුති කරනවා. ඒ වගේම මුළු අවුරුද්ද පුරාම පෙරපාසල වෙනුවෙන් දුන්නා සහයෝගය ගැන අපේ පියතුමාට අනෙක් වාරයක් ස්තුතියි. ඒ වගේම හැමදාමත් අපේ ආරාධනය පිළිඅරගෙන පැමිණි ආරාධිත ඔබ සියලු දෙනාට බොහොමත්ම ස්තුති කරන අතර මේ දේවල් කරගන්න දුන්නා දෙමව්පියන්ගේ සහයෝගයට ගොඩක් ස්තුතියි. ඒ වගේම අවුරුද්දක් පුරාම මාත් එක්ක හිටියා වූ ඒ වගේම මට ආදරය කරමින් අපමාත් සමගම හැම දෙයකටම සහයෝගය දෙමින් හිටිය දරුවන්ට අද වෙන් වෙලා යනවා. ඒ වුණත් ඉදිරි ජීවිතයේ මුළු ජීවිත කාලය පුරාම ඔවුන්ට යහපතක් වාසනාවන්ත අනාගතයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාට ස්තුති කරමින් ඒ වගේම ශානික මල්ලිට මම හැමදාම ස්තුති කියනවා. නෑ බෑ කියන්නේ කියපු ගමන් හරි ටීචර් කියලා එනවා. ස්තුති ඒ හැම දිනකටම ස්තුති කරමින් තවත් සහයෝගය දුන්නා හැමතෙම ස්තුති කරමින් මගේ කතාව අවසන් කරනවා. අසසිරි ඔබට ස්තුති. මේ තැන්වල ශුද්ධාන්තු දේවස්ථාන පෙරපාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගයේ නිමාව මේ ආකාරයෙන් සනිටුවන් කරමු. ඔබ සැමට සුබ නත්තලක් වේවා වගේම සුබ නව වසරක් වේවා යනුවෙන් හිතසිතින් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.